අයිබන් මගෙන් නිතරම අහන ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන මම අද ආවේ. ගොඩක් අය කියන ප්‍රශ්නයක් තමයි පිටරට ගියාට පස්සේ කොණ්ඩේ ගියානේ. එහෙම නැත්නම් පිටරට වැඩ කරන අය ආපුවම කියන්නේ ડોක්ටර් පිටරට ගියාට පස්සේ කොණ්ඩේ ගියානේ. මගේ තාත්තගේ කොණ්ඩේ අඩුවීමකුත් නැහැ. ෆැමිලි එකේ කොණ්ඩේ අඩුවීමකුත් නැහැ කියලා. පිටරට ගියාට පස්සේ කොණ්ඩේ යනවාද? ඇත්තටම කෙටියෙන්ම උත්තරේ කිව්වොත් ඔව්. පිටරට ගියාම සාමාන්‍යයෙන් කොණ්ඩේ අඩුවීමක් සිද්ධ වෙනවා. මොකද හේතුව? ගොඩාක් අය විශ්වාස කරනවා තමන්ගේ එන්වයරන්මන්ට් එක වෙනස් වුනහම සීත දේශගුණයකට ගියපුවාම එහෙම නැත්නම් උණු වතුර නිසා එහෙම නැත්නම් තමන් පාවිච්චි කරන වතුර වෙනස් වුනහම කොණ්ඩේ යනවා කියලා. අපි පොත්වල තියෙන දෙයක් තමයි තමන් ජීවත් වෙන රට එහෙම නැත්නම් තමන් නිතරම ජීවත් වෙන තමන්ට ෆැමිලි එන්වයරන්මන්ට් එක වෙනස් වෙලා වෙන තැනකට ගියාට පස්සේ සමහර අයගේ ගොඩක් අයගේ කොණ්ඩේ ගොඩාක් අඩුවීමක් සිද්ධ වෙනවා. මේක ඇත්තටම ලංකාවේ අයට විතරක් නෙවෙයි අපේ රටේ ජීවත් වෙන පිටරට අයගෙත් කොණ්ඩේ අඩුවීමක් සිද්ධ වෙනවා. මගේ ක්ලිනික් එකට ගොඩාක් අය එනවා පිටරට වැඩ කරන එම්බසි වල අය එහෙම නැත්නම් කම්පනීස් වල වැඩ කරන ෆොරිනර්ස්ලා තමන්ගේ කොණ්ඩේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. සමහරලාට මේකට ජෙනටික් ෆැක්ටර්ස් බලපාන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේල් හෝමෝන් එක බලපාන්නෙත් නැහැ. සමහරලාට හොඳට කොණ්ඩේ තිබුණා හැකි තමන්ගේ රට මාරු කරාම කොණ්ඩේ යනවා. ඇත්තට මේකට තාම හරියටම හේතුවක් හොයාගෙන නැහැ. නමුත් මොකද්ද මේකට කරන්න පුළුවන්? පළවෙනි දේ තමයි හොඳ මේන්ටෙනන්ස් එකක් දෙන්න ඕන තමන්ගේ කොණ්ඩේට. විශේෂයෙන්ම කොණ්ඩේ යනකොට ඒ සඳහා තියෙන මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. සමහර ට්‍රීට්මන්ට්ස් අපිට පුළුවන් ගෙදරට පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට මිනොක්සිඩිල් ලෝෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ට්‍රීට්මන්ට් එකකට යන්න පුළුවන්. හොඳම දේ තමයි එක්ස්පර්ට් කෙනෙක්ව ගිහිල්ලා හම්බ වෙන්න. තමන් ඉන්න රටේ තියෙන හෙයා ක්ලිනික් එකකට යන්න. නැත්නම් ලංකාවට ආපු වෙලාවක අපිව හම්බ වෙන්න. උපදෙස් ගන්න. ඊට අමතරව තමන්ගේ නියුට්‍රිෂන් පැත්ත බලන්න ඕනේ. විටමින් D ටිකක් ගන්න ඕනේ. ඊට අමතරව විටමින් B සහ ප්‍රෝටීන් සප්ලිමන්ට්ස් ටික ගත්තාම මේ ටික හරියට වැටෙනවා. තමන් ඒ කන්සියුම් කරන්න ඕන. ඊට අමතරව අපිට පුළුවන් ක්ලිනික් එකකට ගිහිල්ලා එක්ස්පර්ට් කෙනෙක්ව හම්බෙලා ප්‍රතිකාර ලබා ගන්න. උදාහරණයක් විදිහට PRP ට්‍රීට්මන්ට් වලට යන්න පුළුවන්. රීජනරැක්ටිව් එහෙම නැත්නම් ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට්ස් වලට යන්න පුළුවන්. තව තියෙනවා එක්සෝසෝම්ස් තියෙනවා. ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් වලට ගිහිල්ලා තමන්ගේ කොණ්ඩේ තමන්ට තේරෙනකොට මේ කොණ්ඩේ යන්නේක පටන් අරගෙන තියෙන්නේ කියලා අපිට පුළුවන් මුල් අවදියේදී මේක ගොඩාක් හොඳට කන්ට්‍රෝල් කරගන්න. ඊට අමතරව සමහර අය ඉන්නවා මේ මොනවා කරත් කොණ්ඩේ යන. ඉතින් ඒ එන් ස්ටේජ් එකට ගිහිල්ලා කොණ්ඩේ යාමක් සිද්ධ වුණොත් හොඳ තැනකට ගිහිල්ලා හොඳ එක්ස්පර්ට් කෙනෙක්ව හම්බෙලා ඔපරේෂන් එකකට එහෙම නැත්නම් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට උනත් යන්න පුළුවන්. මම හිතන්නේ මගේ ක්ලිනික් එකේ 50-60ක්ම අපි කරන්නේ පිටරටවල ජීවත් වෙන ලංකාවේ අයගේ හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් තමයි මේ දවස්වල. ඉතින් ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම පිරිමෑයට ලොකු ප්‍රශ්නයක්. අනිත් එක අපි දන්නවා ලංකාවේ මේ දවස්වල තියෙන සිටුේෂන් එකත් එක්ක ගොඩාක් අය පිටරටවල වැඩ කරනවා. ඉතින් මගේ ඇඩ්වයිස් එක තමයි එක්ස්පර්ට් කෙනෙක් විදියට තමන්ගේ කොණ්ඩේ අඩුවීමක් සිද්ධ වෙනවා කියලා තමන්ට දැනෙනවා නම් එන් ස්ටේජ් එකට එහෙම ගොඩාක් කල් යනකම් ඉන්නේ නැතුව එක්ස්පර්ට් කෙනෙක් හම්බෙලා එහෙම නැත්නම් හොඳ ක්ලිනික් එකට ගිහිල්ලා මෙඩිකල් ඇඩ්වයිසස් ගන්න.